ඔයාලා චක්කවර්ති සියනාද සූත්‍රය අහන්න ඉදිරියට එන භයානක ලෝකේ. අම්මා අප්පා අඳුරන්නේ තමන් ආදරය කරන කෙනාගේම බෙල්ල කපන්න තරම් වෛර එනවා මිනිස්සුන්ට. තාත්තගේ ඔළුවට උදුළු බන්දෙන් ගහන්න, පොල්ලෙන් ගහන්න තරම්. තමන්ගේ අම්මව තමන්ගේ අතින් මැරෙන තරම් වෛරයක්. තමන්ගේ දරුවෝ තමන්ම නසන තරම් වෛරයක්. අපේ හිතේ තුල ජනිත වෙනවා අනාගතේ. ඒක තමයි අඩු ආයුෂ වුණාට පස්සේ සිද්ධ වෙන දේවල්. ඒ කාලේ මේ අම්මා, මේ නංගි, මේ අක්කා, මේ අයියා ලැජ්ජ බය නැති වෙලා යනවා. ගරු කිරීම නැති වෙලා යනවා. සිත්සේ සිතුමතේ ජීවිත ගත කරනවා. ඒ මෙච්චර බනහලත් අපිට අපිව පාලනය කරගන්න අමාරු නම් රාගයේ ඉදිරියේ, දේශයේ ඉදිරියේ, මොහේ ඉදිරියේ බන ඇහෙන්නේ නැති ලෝකේ කොච්චර අමාරු වෙයිද? මහණෙනි, කුසල් කියන වචනේත් ලෝකෙන් අතුරුදහන් වෙනවා. කුසල් කිරීම ගැන කවර කතාවද? එහෙම භයානක සංසාරයක අපි යන්නේ. දැන් මට කියන්න, ඔයාලට මම බන කියනවා ගෙවල් වලට ආසාවෙන් ඉන්න එපා, දරුවන්ට ආසාවෙන් ඉන්න එපා, 60 70 ගණන් වල පෙට්ටගම් වල ජීවිත තවම තියාගෙන මුන්දලා ඉන්නව අතාරින්නෙත් නැහැ කියලා අපි බනට කියනවා. ඕ වගේම උපදී කියලා අපි කියනවා. කියන්නේ හිත වැඩිපුර ගැවසීමත් එක්ක හිත උඩට වැඩෙන්නේ උපක්ලේශ වලින් කිලිටි වෙනවා, එතනම උපදිනවා. දැන් මට කියන්න, මැරිච්ච කෙනෙක් ගව ගාලක ඉපදුනොත්, කියන්නේ හරකෙක් වෙලා ඉපදෙනවා මිනිස්සේ. එතකොට හරකගේ හිතේ හැම වෙලාවෙම තියෙන චේතනා සංස්කාර තියෙන ගව පට්ටියට අදාළව. එයා කැමති මනුස්ස ගෑනු ළමයිට නෙවෙයි, අර ගව ගාලෙම ඉන්න දෙනකට තමයි එයා ආසා. එයා කැමති මනුස්ස ලෝකේ කැම්බීම් වලට නෙවෙයි, වල් වලටයි එයා ආසා. එයා මනුස්ස ලෝකේ තට්ටු දෙකේ ගෙවල් වලට නෙවෙයි එයා ආසා, ගාලටයි එයා ආසා. ඔයාලා නම් බනහලා හරි මේ ආසාව කියන එක ප්‍රහාණය කරන්න ඕන කියලා අමාරුවෙන් හරි හිතන්න පුළුවන්. ගවයා ඒක හිතන්නේ නැහනේ. මට කියන්න, ගවයෙක් වෙලා ඉපදුනොත් ඊළඟ ජීවිතේ බර සුගතියටද දුගතියටද? බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ එයාගේ ජීවිතේ බර ඊළඟ ජීවිතේ සුගතියටද දුගතියටද? දැන් හිතන්නකෝ. මිනිස්සු වෙලත් මෙච්චර අමාරු නම් පෙරේතෙක් වුණාට පස්සේ එයාගේ ජීවිතේ ඊළඟ ජීවිතේට බර සුගතියටද දුගතියටද? මෙච්චර භයානක දෙයක් තියෙනවා පින්වතුනි. ඒකයි කියන්නේ අනුන් ගැන හොයන්න එපා කියලා. අනුන්ගේ ඇද හොයන්න එපා. නපරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනාව අවෙක්කීය කතානි අකතානිච. තමන් ගැන හිතන්නකෝ. ඔයාට පුළුවන් ද පන්සිල් පද පහ රැක ගන්න කියලා?